Hi. අපි දැන් ගොඩ කාලෙකින් vlog එකක් කරන්න යන්නේ. ගොඩ කාලෙකින් කිව්ව first time. First ඇත්තටම. ඉතින් මගේ අක්කගේ වෙඩින් එක. වාගේ අක්කගේ නෙමෙයි. මගේ අක්කගේ අපි වෙඩින් එක. දෙන්නගේ අක්කා. ඇත්තටම. ඉතින් අපි දෙන්නට මෙමරි එකක් ඕනේ කියලා හිතුණා. නැත්තම් ඇත්තටම දැන් අපි දෙන්නගේ සර්ප්‍රයිස් dance එක ඉවරයි. ඒකේ මේ clips නැහැ. තිබ්බොත් මේකට add කරන්න. ඉතින් අපි දෙන්නට මෙමරි එකක් ඕනේ. අපේ අක්කගේ. මෙයාගේ අක්කි මගේ අක්කි වගේ තමයි. එහෙනම් අපි දෙන්න vlog එකක් කරනවා first time. මෙයාගේ YouTube channel එකෙන් මෙයා vlog එක දායි. මෙයාගේ YouTube channel එකෙන් මෙයාගේ vlog එක බලන්න. සමහරවිට මගේ BTS මෙයාගේ ගිතියේ මෙයාගේ BTS මගේ ගිතියේ. අනිවාර්යෙන්. අපි බලමු වෙඩින් එක කොහොමද දෙන්නේ කියලා. දැන් වෙඩින් එක තව දවස් දෙකයි තියෙන්නේ. ඔව්. අද කීයද? අද මෙයාගේ වැඩ ටිකක් තියෙනවා. නේල් අපොයින්ට්මන්ට්ස් අනම්මනන් ටිකක් තියෙනවා. මාවත් අදගෙන ඒවට යනවා. ඔව්. අද 10 නේ. අද 10 හෙට 11 අනිද්දා 12. 12 තමයි වෙඩින් එක තියෙන්නේ. නයිට් එක. මගේ ෆස්ට් ටයිම් ඇත්තටම. ඔව්නේ. නයිට් වෙඩින් එකට. ඔයාලා දන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. අතල් ගොඩාක් තියෙයි. අපි බලමු. Let's see. Madam dah practice lagi manusia. දැන් අපි යන්නේ සලෝන් එකට. අපි චුට්ටක් ප්‍රැක්ටිස් කළා. අවශ්‍ය එකක් දාගත්තා. සලෝන් එකේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ එකට හරි එකකට හරි අකිට. මට තියෙන හෙට. දැන් මම අද යාගේ එකට යනවා. හෙට යාවත් එක්කම මම යනවා. මගේ එකට. මන්ට ලෑස්ති වුණා. අපි දෙන්නගේ සර්ප්‍රයිස් dance එකේ වීඩියෝ එකක් අද රැට ගේන්න. මොකද අකිගේ තාම ඩාන්ස් එක හදලත් නැහැ. ඒකත් එක්ක රැට ක්ලිප් එකක් දාන්න මට මේ දවස් ටික නම් පොඩ්ඩක් වැඩ ටිකක් ඇඩි වගේ කියලා මට තේරෙනවා. යමු රෙඩි වෙන්න. හරි ලෑස්ති වෙලා ඉවරයි. දැන් එයාත් ලෑස්ති වුණාම මම ඔයගොල්ලන්ට යවත් පෙන්නන්නම්. ඔයගොල්ලන්ටත් ඉන්නවද? පරක් වෙලා ලෑස්තිනේ යාළුවෙක්. එතන මම පරක් වෙන්නේ. අද යා අනේ ළමයි මෙතන බල්ලෙක් කෑ ගහනවා ගණන් ගන්න එපා. කොහොමද අපි දෙන්නට තියෙන එකම ඇඳුම් ටික? අපි මොනවා හරි කන්නවා. යා. මම ඒගොල්ලන්ට කිව්වා අපි දෙන්න හරියම මෝඩයි එක විදිය අඳින්න කියලා. එක විදිය අඳින්න නැහැ අපි දෙන්නට තියෙන එක වගේ ඇඳුම්. ඔව් අපි දෙන්න අඳින්නේ ඒ කියන්නේ එකම වගේ ඇඳුම් විදියට අඳින්නේ. දෙන්නනේ. එන. අපි දෙන්නට තියෙන්නේ එකම ගති ලක්ෂණ සහ එකම ඇඳුම්. ගානකට. එකම ගොන් වැඩ වෙනවා. මම සතුටුයි. අන්නෝගේ බඩි කෑම. ඉක්මනට ලෑස්ති වෙන්න. පැය ගාණක් යන මට ලෑස්ති. නැහැ ඔයාලට තමයි පැය ගාණක් කිව්වා. ඔව් මං කිව්වා ඇත්තටම. ඔයා වොෂ්රූම් එකේ පැය ගාණක් හිටියා. ඇත්ත අපේ ගෙදර මිනිස්සුත් එක්ක මම බයිනවා. ඔයා නුවර ගිහිල්ලා නැනලාව. බොරු කියන්නේ පැය දෙකමාරක් තුන. වැඩි කිව්වේ වැඩි ගන්න. හිහි. මේ ගායන් කරන්න ඕනේ නැහනේ. අපි දෙන්නනේ. අනේ මම හින්දා එන්න. එහෙනම් අපි ලෑස්තිලා යන ගම හම්බෙමු. බයි බයි. තමයි ඉස්සෙල්ලා කිව්වා මං අඳින අවුට්ෆිට් එක මගේ. දැන් අපි ආයෙ වෙනස් වුණා. අපි දෙන්න එක වගේ අඳින්න තීරණය කරා. ඔව්. ඉතින් දැන් ඔයගලන්ට අපි එක වගේ පේනවා නම් පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. එක වගේ පේන්නේ නැත්තම් ඒ කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ හොඳ යාළුවා මෙන්ෂන් කරන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න. හොඳ යාළුවා නෙමෙයි අක්කා වගේ තමයි. අක්කා වගේ තමයි නෙමෙයි අක්කා තමයි. මම අවුරුදු දෙකකින් තමයි මේ වද දෙන්න ආවේ. ඕනේ අනේ චිර කල් ගියාද? ඔව් අපි දෙන්න සිරසිය අවුරුදු මේකින්. ඔව්.
මම ගොඩාක් ළඟින් Close ආශ්‍රය වෙන කරන්න එතකොට. ලැබුණේ මේ අවුරුදු 2කින් තමයි. නැත්නම් අපි දෙන්නෙක් හම්බුණා පොඩි පොඩි දේවල්. ප්‍රොෆෙෂනල් නේලා අපි දෙන්න හොඩන්නේ. ඔව් නේද? පොඩ්ඩක් මේ මිනිස්සුන්ට පොඩ්ඩක් දෙන්නට බෑ එහෙමයි කියලා. එහෙමයි කියලා මේ එම්ම නරකම නෑ. පොඩ්ඩක් හොඳයි. අපි දෙන්නට ගෙදරින් ළඟට එනවා පොඩි ලූස් එකක්. නටලුස්. දාම අක්කි කියලා ගියේ වැඩ ගොඩාක් තියෙනවා කරන්න කියලා තාම අපි දෙන්න ඊට බැස්සෙවත් නැහැ. අපි දෙන්න අපි මෙයාගේ යන ගමන් හම්බු. ටිකට කියලා හම්බු. බයි බයි. QS එක. අපි යනවා ටුක් එක ගිහිල්ලා වෙන කොහෙවත්. අපි යනවා වෙන කොහෙවත්. තියනද? QS. නැහැනේ මැට්ටෝ. කැන්සල් කරනවා දාන මේ යන ගමන් හලෝ දන්නේ එක මිනිස්සෙක් දැන් බැලලා ඉන්නේ. එකක් දෙන්නේ. හොඳයි එයා දෙන්නේ. නෑ නේද? අපි මේකක් දැම්මයි මිනිස්සයා බැන ඉන්නවා එන්නේ නැතු එකම තැන. කැන්සල් කරලා ඊට පස්සේ ආයෙ දාද්දි ආයෙ මේ මිනිස්සයා තමයි එන්නේ. අපි දැන් හැංගිලා ඉන්නේ. දැන් දෙකෙන්ම දාලා හැම එකෙම වෙන්නේ මේ මිනිස්සයා. මම එකක්වත් එන්නේ නැහැ. හලෝ මම ආයි දානවා. ඒ අංකල්ට මේකෙන් ෂවුට් අවුට් එකක් දෙන්න. thank you අංකල් අපි වෙන්නේ මෙච්චර මහන්සි වෙනාට. හැංගිලා ඉන්නේ. මෙයාලගේ මේ ඉස්සරහ කඩින් අපි දෙන්න ගත්තා. මයිද? චෝටි කඩේ. බැරි මතන. මේක දැක්කම මට ආසයි තුන. එකමාරට තරේ නේ 1:45. අතට ඒකනේ අක්කි කෝල් ගන්න. සුපිරිනේ. අක්කි වතාතරේ මතක් කරනවා මේ වෙලාවේ. අක්ක මේක බලද්දි මම හිතන්නේ අපි සැලොන් එකේ කියලා. හරි බා. අපි දෙන්න ආවා සලම් එකට මෙයාගේ ෆිටෝන් එක බලන්න අපි දෙන්න එදාටම පෙන්නමනේ. ඔව් එදාට බෙන්න දැන් අපි කරලා තියෙන ෆිට ඔන් එක කොම් කරලා ඉවරයි. ඇත්තටම ලස්සනයි. හරිම ලස්සනයි. ඇත්තටම ලස්සනයි. ඉතින් දැන් අපිට මොනාරි කන්න ඕනේ දැන් වෙලාව 2:38යි. ඉතින් අපි කාලේ නැහැ උදේ ඉඳලා තාම. දැන් මෙතන ඉඳන් තමයි බලන්නේ එකක් හරි කැෆේ එකක් හරි මොකක් හරි දෙනවද කියලා. මුජේ තිබිලා 16 each යන්නේ. දුර වැඩිද? අපි අවුරුද්දත් එක්ක අවුලක් නැහැ. ෂේප් අවුලක් එක දුරයිද? දුර. හැවලක් එකද කරන්නේ. කෙලොන්ට තියෙන ප්‍රශ්න. ඉතින් ඕගොල්ලොන්ටත් ඉන්නවද සහෝදරයෙක් වගේ යාළුවෙක් ජීවිතේ හැමදේම බෙදා ගන්න පුළුවන්. දැන් ආවා. දැන් සාර්ථක ලෙස ආවා. අපි පොඩ්ඩක් කොම්ඩම් බඩගිනි චුට්ටක් තිබුණා දෙලා. කාලා ඊට පස්සේ ලොකු දෙයක් පොඩි දෙයක් කාලා. දෙයක් try කරලා ලොකු දෙයක් කරා. කප්පියක් මෙමු. මොනවද ගන්න? අපි ආව බබල් ටී එකක් බොන්න. එයා මාව ගන්න. මම යාව. එන්න. මේක දැන් 10 පාරක් විතර ගත්තා. ආයෙ එකක් ගන්නවලු බෑග් එක පේන්නේ නැහැ කියලා. අනේ ඔයාට ඒ වගේව ගැලපෙනවා චූටිනේ. ලස්සනයි. මේක නම් ලස්සනයි. හේදයිද? මන් දන්නේ. Awalnya aku itu mati ya nanti ini. Ini nih, ini kiwi kira mandar kok.
ඒ ලස්සනයිනේ. මේක බීලා රහත කියන්නේ. මාරම සීනි වැඩි කියන්නේ මම හිතන්නේ මේ මිනිස්සු අතන තිබුණ සීනි ටික ඔක්කොම මේකට දාලා මේ හොඳටම වැඩි එකේ. ඇත්තටම මාර වැඩි සීනි. ඒකත් හරි මේකෙත් සීනි ඒක පෙන්නන්න. අන්න මේක මාර පැන් රසයි. යේ අද දෙන්න. අපිට මිර එකක් පේන්න දැන් මොනවා හරි ඉඩ එකක් ගන්න තියෙනවා. නෑ අතර අපි දැන් ගොඩක් කාලෙකින් හින්දා මේ පිස්සු නටන්නේ නැත්තම් නැහැ. ඕන එක්කෙනෙක් ඉන්න මට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම අපි කන්න ගියේ ජපනිස් නේ? ජපනීස් කන්න ගියේ. ඊට පස්සේ ජපනීස් කෑවට ජපනීස්ම කන්න බෑ අපිට මේ රාමෙන් මොනවා හරි ඕන. ඔව්. දැන් දැන් එහෙම අපි දේවල් නැහැ. ඩම්ප්ලින්ග්ස් හොයාගෙන ගියා. එතකොට එතන රාමෙන් නැහැ. නෑ. ඉතින් අපි දෙන්න තීරණය කරා 7-Eleven එකට යන්න. එහෙනම් මේ vlog එකකින් 7-Eleven එකක් ඔයාලට රීචාර්ජ් කරන්න. අපි දෙන්න දැන් ටුක් එකක් දැම්මා. 7-Eleven එකකින් හම්බෙමුනේ එහෙනම්. ඔව්. කෙනෙක් අපි දෙන්න මේ යනවා. අපි දෙන්න රවුන්ඩ් ගහනවා. බයි. සෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇතිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා තනි පැසේදී තනිව හුරගෑ රැකනන් බලලා අපේ ශාවක පැයුතරුවේ පැපෙළුම් හින්දා තනියතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් මැදුනේ කොහොමද? හොඳයි නේ. ඔයාලට ඕනනම් කියන්න. මේ වගේ පාරි කියන්න. ලකුණටද වමටද බත් කනද? බත් කන්න නැතිවත්. බත් කන්නේ වමෙන්ද? නැහැ. බත් කන්න නැතිවත්. බත් කන්නේ නැතිව. ඉතින් තවත් පුරයි. දෙන සාර්ථක ලෙස ඔතනින් ලකුණට 7-Eleven එක හොයාගෙන ඔයාලව හම්බෙන්න. ෆයිනලි. ආව කන්න. 7-Eleven නෙවෙයි. මේ මැට්ටි කරලා වැඩක් ඒක නෑ නෑ එපා. ඒක මොකද කියන්න බෑ. ඒක ඕපන් සීක්‍රට් එක. අපි බලමු දැන් මේක මොනවද කන්න තියෙන්නේ කියලා. මෙන්න මේව තමයි තියෙන රාමෙන්. එන්න පාරට පෙන්නන්නේ. මොනවද? පිරෙන්නගේ කෑම ආවා. එයා නම් ගියා. අක්කිය හම්බෙන්න අත ළඟට. එයා එනකන් මම පොට්ටක් කන්න කියලා බලන්න
හයි ෆයිනලි අපි ගෙදර ආවා. ගෙදර ආවා. මං කන එක විතරයි පෙන්වන්න පුළුවන් වුණේ. මෙයා ගියා කීයටකට එළියට. එතකොට අපි හෙට හම්බෙමුනේ. හෙට හම්බෙමු. හෙටත් වැඩ ගොඩාක් තියෙනවා. දැන් මෙයා නම් වශයෙන් දාගෙන ආවා මම තාම එහෙම. ඉතින් අපි දෙන්නට අවතකට vlog එකක් කරනවා කියලා. ඕ මම දැන් වෙන වැඩක හිටියේ. මෙයා ඊට පස්සේ මං කිව්වා මම මගේ මූණට බලන්න. ඔයා හොඳට ඉන්නවා මං නැහැ. එහෙනම් අපි හෙට එන්නම්. බයි බයි. මේ ඊළඟ දවසේ උදේ පේනවානේ මගේ මූණ මට චුට්ටක් උදේම හැරෙන්න අමාරුයි. ඒක දැක්කම තේරෙනවා ඇති. ඉතින් මගේ ෂූටින් වැඩ ටිකක් තිබ්බා උදේ. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් එක ආවා. මේ බලන්නකෝ ඕදාත අයියට කැමරා එකක් දීලා මාලි ආන්ටි අර නිකන් වඳුරට දැලිපිහි අහුණා වගේ. බලන්නකෝ දෙනවද? අර උඩ දාලා කො යන්නේ අरे දැන් මම යනවා නේල් සදා ගන්න. මගේ කොයිමන්ට එකට පාරක් ෂූටින් එකකට මම හිටියේ. මේක ඇහෙන්නේ නැති වුණොත් මම වොයිස් ඕවර් එකක් කරන්නම්. ටුක්ලත් දාගෙන චේන්ජ් කරගෙන කොයිමන්ට එකට අපිට කට්ටියට බලන්න. අප්ඩේට් එකක් දෙන්න. Hai hai. Hai. Oh. Ini pennannya. Indah, ini sebenarnya nanti kalau di bengkel ya nih. Mana mana atau maki ya. Apa dinner selamatan? Ada ya? hello යාවල් ලියපොතු දාන්න මේ බලන්න ලස්සන ලියපොතු එලගිරි සමාධි vlogs YouTube ද දාන්න ඔව් හරි සමාධි vlogs follow කරන්න subscribe කරන්න bell icon එක ගහන්න comment කරන්න share කරන්න like කරන්න ඔව් බදින්නද යන්නේ මම නෙමෙයි බදින්නේ මම බදින්නේ 2033 දී සතින් නකන්තලා මම බදින්නේ මම නංගිගේ මොකක්ද අම්මගේ බේස්මන් හරි ස්තුති එහෙනම් ජයවා follow කරන්න ඒ ටික කරපන්. කැමති නම් screen record එකක් ගාලා account එක තියාගන්න. Nails done. ලස්සනයි. මම nails හදා ගන්නකම් එයා නටනවා. එහෙම කඩා කප්පල් කාරි වැඩක් කරේ ඔය. අපේ මනමාලේ. හිහි. කන්නාවා. අපි නේල්ස් දැම්මා. කකුල පෙන්නන්න ඉඳියා නෑ. ඉස්සෙල්ලා කකුල පෙන්නුවා. නේ ඉතින් කන්නාව නේල්ස් දානවා. අද දවසේ නම් ෆුල් බෑග් වැඩ රෙඩි ගෙනියලා. chicken fried rice වයි මොනවාරි පොඩ්ඩක් කල්ලා නෙමෙයි. කාලා හම්බුනේ. Udah, oke kok. Ini panas bisa dikasih lagi barang. Biar depan nih nanti dikasih. Tangan. Biar apa? Iya deh. Dia depan. ෆුල් රෂ් එකේ ඉන්නේ අපි දැන්. තාමත් බඩ කියන්නේ අපි දැන් පැක් වෙලා ඉන්නේ පැක් වෙලා හැක් වෙලා. විඩාබර සහ කෑවලා මම දැන් දුවනවා පිටෝන් එකට. කාලෙකුණක් තියෙන්නේ ඒක තමයි මාළේදී මේ සිටුේෂන් එකේ ඉන්න ඒවල වලින් කෑ ගහනවා කන්නේ කියලා. කන්න ඉන්න කියලා අපි කෑව හොරේ වලින් කෑව. නැහැ කියලා. දැන් යනවා මෙතනින් තව තැනකට මෙතනින් ආව තව තැනකට එතනින් තව දැන් අපිට කට්ටිය මගේ ඇරුණා. දැන් අපි දැන් මගේ නේ පිටෝන් එක කරක් වුණා. මගේ පිටෝන් එක කරක් වුණා. ඊට පස්සේ දැන් ඒ කට්ටිය මෙතන තියලා යාලා යන ෂූට් කරලා. 130 එන්න කියපු එක දැන් වෙලාවල කොටක්වත් කරක් වුණා අපි ඇත්තට.
අපි දැන් ආවා. ඊයේත් මේ වගේ මෙතන ආවනේ. ඔව්. අපි දැන් ආවා. මගේ vlog එකට. shoes බලන්න. මේ ක්ලිප් එක දෙන්නගෙම තියෙනවා. දැන් ආවා shoes බලන්න. මම outfit එක පෙන්නන්න නෑ ඔයගොල්ලන්ට. හෙට බලා ගන්න. ලස්සනයි. මේ බලන්න. දැන් අපි යනවා hair setting එකට. බලමු මොකද වෙන්නේ කියලා. අනාද හොයන්නේ. Umay ka din na. Uma. I love you. Aki's gift. මේ ආ ගත්ත එක ලස්සන එක. දැන් හිතලා ගත්තේ. I love you. Good morning. Good morning. අද තමයි දවස. පරක් කියලා තියෙන්නේ. බ්‍රයිඩ් මෙතන තාම. අපිත් මෙතන දැන් යන්න කලින් පොඩි TikTok එකක් ගන්න යන්න. අපි transition එකක් ගන්නවා. දැන් first part එක දැන් ගන්නවා. ඊට පස්සේ අපි ටෙස්ට් කරලා ඉවරලා second part එක ගන්නවා. අපි ලස්සනට ඉංග්‍රීසියෙන් ගන්නවා. අපි අද තමයි අඳුම පෙන්නන්නේ මේගොල්ලන්ට. ඕ නේද? දවස් දෙකක් බලන්නකෝ ලස්සනයි අද. වැඩ ටික තමයි පෙන්නුවේ. බලමු. මෙච්චර වෙලා vlog එක කරලා අපි මනමාලිව පෙන්නනවා. අපි අපි චූටි මනමාලිය අපිට වැඩි කොට වුණාට මෙයා තමයි මනමාලිය. කොට වුණාට මම ආදරේ. අංගල් බෝකද පොඩි ඉල්ලකට අපෝ. මොන හරි කියනවා. මම්මේ නංගලට ආදරේ. එයාලා මගේ බිඩ්ඩේ එකට. ඒක දැන් ඩේ එකේ ඉන්නේ. ඔව් ලස්සන පෙන්නන්න. ඔව් එඩිට් පාරක් දාලා පෙන්නන්න. හිහි අපේ ඔක්කොලාටම බොරු කියලා දැන් යනවා. දැන් තමයි යන්නේ. හොඳයිනේ. හොඳයි. සේසම් නොදකිනවාරේ පාසා නිතුමානෙන් ගොඩර නිසා මතකෙන පිරාදලපා නුඹ එහිලා සිතුවන්නේ නැවතී රැඟුණා හදපත්නේ කිමිදීමෙන් කඳුරැලි නොදොඩා වැටුණා නුඹ හදමානෙත් නෑමෙදා හිමි නැති ආදරේක හිල නැතුවමා නුඹ නැති පාළුමාවතේ මානවතුනා මේ හද මන්දිරේ පෑලේ කාරණා නුඹ තවරාපු ආදරේ නැතේරුණා අපි ආවා අපි වීඩියෝ එකක් ගත්තා දැන්
එක්කෙනෙක් යම්බ බා. මම යන්නයි යනවා. බයි යනවා. එක එක්කන යනවා. අපි දෙන්න විතරක් ඉතුරුයි. හොඳම දේවල් අන්තිමට. ඇයි අපි දෙන්න කොණ්ඩේ ඉන්නට ගන්න නැත්තේ? හොඳ වෙලාවට ඔය ආයිනේ නැත්තම් මං කොන් එනවා නේද? සඳසේ වැසනොයා මගෙලුවේ රැඳේනම් කඳුලේ දුකදරා ඔබෙ නමින් ඉඳින්නම් ඔබෙ දැසේ රැඳෙන්නම් මියෙන්නම් දවස් පෙන්නන්න නැද හිටියේ මෙන්න මේක පෙන්නන්න. කියුට් ආනේ. ඉස්සරහනේ. අපි කට්ටිය ඔක්කොම හම්බුනාට පස්සේ නාම එක. කෑවා. අපි ඉන්න මාලා පෙන්නුවේ නැහැ. ඔව් අපි දෙන්න හැඩ මෙහාඩනේ විතරයි පෙන්නුවේ. අපි දෙන්නට කියන්නේ නැතුව හොරින් vlogs කරනවා. මම දැක්කා. අපි දැන් කිව්වේ නෑ ඔය දැන් ඉන්නවා කියලා. අපි ඉන්නවා. සර්ප්‍රයිස්. අක්කගේ ෆොටෝ ෂූට් එක යනවා. නංගි මෙතන. නෝරක්කි මෙතන. මම බලන් හිටියොත් එයා එක්ක හරියට එන්නේ නැහැ ඒ නිසා මම හෙඩලා ඉන්නවා. අර මොකද හිතෙන්නේ? දැන් මම මනසෙන් කණේ ගලගෙන ඉන්නේ. මේ හරි කාට හරි කෝල් එකක් කරන් බලන්න. මේ ටුටුට ගන්නකොට එත්නේ. ඔයා මොනවද කියන්න තියෙන්නේ? මනමාලය ගිහිල්ලා. අනේ ලස්සනයි හැම පැත්තටම. Ready? Okay. Then right. අනේ කියුට් අනේ. කියුට්. ඔරු හැරෙන්න. හැරෙන්න. ඔබෝ කෙනෙක් වගේ.
හැඩති මාල පොට කැපෙන වසරියට ඉනවට පැඳිරල ලෙලතෙන ලුකුලට කටකරමුව කොනම මදහි සරදෙන හැඩ ඇති දෙවගන මනමාල ලතාවට ඉවසර අයියා තේසි නෑ ශයානි කන්දවල න්යාය ඕ අයින් වෙන්න අපිට යන්න. අයින් වෙන්නකො අපිට යන්න එතකොට. අපි දෙන්න. යන්න අයින් වෙන්න. මේ මොන ඔදයක්ද මේ? කපල් එක නෑ. කපල් එක නෑ. අපි ආව කලින්. අපි ඒ දෙන්නේ කපල්. අපි කපල්. අපි කපල්. ඊළඟ වෙඩින් එක මේ දෙන්නේ. එනේගේ දෝනිලා ටික බලන්න. දැන් ඉන්නේ සමාධිගේ පාට්නාලු 31 ඉස්සෙල්ලා ගන්න එපා. මේ සිග්නල් නෑනේ. සිග්නල් නෙමෙයි කජු ඇක්ටලා යන කරන් ගන්න. කජු? නේ. ඕ මම හදලා ගන්න ඉඳපන්. මේ කජු පොට්ටක් ගන්න Good evening, everyone. පේන්නේ. For those who don't know me, I'm Teshali Nakandala, the luckiest sibling of this beautiful bride. අඬනවා. යන්න අතරට. යමුනේ. එයාගේ ජීවිතේ ලස්සනම දවසක් මෙතන ගත කරනවා. මම දන්න කාලේ ඉඳන් මට හිතිය නිකම් සහෝදරියක් විදිහට නෙමෙයි යා. She was my second mom, my best friend. හරි. කලවන්ඩි වරවස්සේ කඩලා. සමාවෙන්න ඔයමට මනපනම් අපි ජොඩු දාලායන් නිතිරි කලේවන් ඔයමට මනප ෆොටෝ එකක් ගන්න ඕනේ නුවේ අසි මන්ට ගහපන් ෆොටෝ එක
අපේ සකන් කස්ටියුම් එක outfit එක හරිම ලස්සනයි. ඉස්ස මතකද? මම මේ පන්ති අන්තිමයා ගුණා නන්දිකාවයා. ලස්සනයි. ඇත්තටම ලස්සනයි. ඒකද කියන්නේ? කන්ෆියස් වෙලා අයියේ. හලෝ. දැන් ඊළඟ ඉවර වෙන්න යන්නේ. හලෝ. හයි. දිනල්. කන්දවක් කර. කරලා ඉන්නේ. නෑ නෑ. all good bro. ඔයා හිත සංසුන් කරගත්තනේ. අයියෝ දැන් යන්න ඇස්ලේටර් පා ගන්නයි. නැත්නම් වාට යන්න වෙන්නේ නැහැ. දැන් පාගමු දැන් පාගමු. මෙයාගේ මේ කැමරාව බලන්නකො. ඒ උවිදු කොහම? ඉන්න.
මේ මොකද රූම් නෑ ඒක රූම් කාර්යය මොකද හිතෙන්නේ කොහොමද මගුල Really good. Really good. අපි එටත් ඉන්න වෙඩින් එකට Hi. ඉතින් අපි ඉතින් අන්තිමට මෙතනට ඉවර වෙලා. දැන් අපි ආවේ කීයටද? ඊයේ අපි එනකොට කොහොම හරි 2 3 4 වගේ වුණා. දැන් අපි වෙඩින් එක ඉවරයි. අකිරයි අයියටයි ඇත්තටම දැන් අපි දෙන්න මේක පටන් ගත්තෙත් මෙමරි එකක් අපි දෙන්නට ඕනේ කියලා. ඒ කියන්නේ ස්ටෝරේජ් ගොඩාක්ම තිබුණු ෆෝන් වල ස්ටෝරේජ් නැහැ. නෑ. ඒ තරමට අපි වීඩියෝස් ගත්ත. මගේ එකට වඩා හත්පසින්ම වෙනස් මගේ බ්ලොග් එක. ඒ හින්දා දෙකම බලන්න. ඉස්සරහට අපි බ්ලොග් ගේන්නම් ගොඩාක්. දැන් මං ගෙදර යනවා. මම යනවා නුවර. මං යනවා නුවර. ඉතින් සතුටුයි. කටයිලා විශ් කරනවා ඔයාලගේ ජීවිතේ ඉස්සරහට ලස්සනට ගෙවන්න. ඔය විදිහටම සතුටෙන් ජොලියේ ඉන්න. බැඳ කියලාත් කිසි වෙනසක් නැහැ. පොඩි වෙනසක් තියෙනවා මට ඉතින් පොඩ්ඩක් ටික්කර ගලින් අපි දෙන්නට වීඩියෝ කෝල් එකක් ගත්තා. ඔව් අරගෙන පිස්සුනටලා නෑ එහෙම තමයි තින්නේ බලන්න ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට කොහොමද බලලා නැත්තේ කලින් ක්ලිප්ස් ටික ඔක්කොම ඉතින් ඔහොම තමයි අපේ වෙඩින් එක ගෙවුනේ මුලින් ඉඳලා අගටම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වුණා නේ එහෙනම් අපිත් එක්ක එකතුලා හිටපු ඔක්කොලාටම thank you. අකිට ඒ වගේම කරපඩක් thank you. එයාට උදව් කරපු හැමෝටම අපේ වෙඩින් එකට උදව් කරපු හැමෝටම thank you. නම් වශයෙන් කියන්න බෑ එහෙම පටන් ගත්තොත් එක්කෙනෙක් හරි මිස් වුණොත් අපිට අවුල් ඒගොල්ලන්ට අවුල් ඒක නිසා හැමෝටම thank you. අපේ සෙට් එක මතක් කරන්න ඕනේ. අපේ සෙට් එක නැතුව දැන් අපිට පාළුවේ යනවා. ඒ කියන්නේ කවුද මේ ටුටු නැත්ලි උවිඳු දිලු නෝරා දිනෙල් දිනෙල් තමයි බැලන්ස් කරේ ඔක්කොම අම්බෝ එයා හින්දා මාර ෆන් එකේ අපි දවසම අපිට අර මහන්සියක් දැනුම නැහැ ඇත්තටම. එයාගේ කටත් එක්ක ආයෙ ඉතින් අපිට අපි දෙන අපි සෙට් එක මෙච්චර සෙට් එකේ මම හිතුවේ නැහැ. හිතුවේ නැහැ ඇත්තටම හිතුවේ නැහැ. මොකද මෙයාට අලුත් නේ ඒගොල්ලෝ මට ගොඩක් අලුත් මං ඒ කියන්නේ දැකලාවත් කතා කරලා තිබ්බ නැති කට්ටිය ගොඩක් හිටියා. දිලු ගිට්ස් අයියා එතකොට නෝරා විදායියා ඉතින් ඔය සෙට් එකත් එක්ක ඉතින් ලස්සනට වැඩි වුණා. ඉස්සරහට අපි සෙට් එකම එකන් එන්න. වැඩිකින්. ඒ වගේම මගේ vlog එකත් බලන්න. දැන් මේක බලපුවා මගේ vlog එකත් ගිහින් බලන්න. තේශාලි YouTube channel එකේ. ඒකත් බලන්න. මොකද මේකේ නැති ගොඩක් මගේ මේක නැති ඒවා තමයි ඒකේ තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් ඒකත් බලන්න. එහෙනම් අපි vlog එක ඉවර කරන්නම්. thank you අපිත් එක්ක හිටපු ඔක්කොලාටම. අපි දෙන්නගේ තව vlog එකකින් හම්බෙමු. bye.